दर्शन महानवर मार्गाव असल रंडी वरन कुंभक सिद्ध පැමිණි කාන්තා කොකුණ විට සිට පැමිණි සගමාලිගේ අම්මා එන ගුරු දර්ශන මහනුවර මාලිගාව අසල රැඳී සිටිනවා. පොළොන්නරුව අර්ලගන්විල දිවුල් දමන සිට පැමිණි අඹගස්පිටියේ ආනන්ද නායක හාමුදුරුවෝ ජයසිරි බණ්ඩාර සහ කේ.ඒ. සුමතිපාල මහතා එනතුරු මාලිගාව ඉදිරි පිට ගිලන්පතේ අසල රැඳී සිටිනවා. පොළොන්නරුව අර්ලගන්විල දිවුල් දමන සිට පැමිණි අඹගස්පිටියේ ආනන්ද නායක හාමුදුරුවෝ ජයසිරි බණ්ඩාර සහ කේ.ඒ. සුමතිපාල ඔබ වහන්සේ කොහෙන්ද වැඩියේ? කිරිබත්ගොඩේ ඉඳලා. දළදා වංශ වැන්දා. අපේ බැතිමතුන්ට කියන්නකෝ ඉතින් මොනවා හරි. බැතිමතුන්ට කියන්න තියෙන්නේ. ඔබ උණ රෝගී වෙද්දී වෛද්‍යවරයෙක් සීම කලබල කරන්නේ නැතුව මේ රටවල තියෙන පහසුකම් වෛද්‍යතුමාට ලබාගෙන එතකොට දළදා වංශ වැඳ පුදා ගන්න කියන එක තමයි කියන්නේ. වැඩි විස්තරයක් සඳහා ගැටළු ප්‍රශ්න ඇති නොකරගෙන අපිව අමතන්න පුළුවන්. දළදා වහන්සේ වඳින්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන ලොකු ගෞරවය. දැන් අපේ හාමුදුරුවෝ දළදා වංශ කීවෙනි වතාවට වඳගත්තේ? දෙවෙනි වතාවට. මොකද්ද ඔබ වහන්සේ පැවිදි ජීවිතේ පත් වෙලා දැන් හිතෙන්නේ? ජීවමාන බුදුහාමුදුරුවෝ දැක්ක කියලා තමයි හිතෙන්නේ. කෙනෙක් නම් දළදා වහන්සේ වෙන්න පුදා ගන්න පැමිණි සිටින අවස්ථාවේදී ඔබට දැනෙනවා නම් සපාකාරී රෝගී තත්ත්වයක් වගේ දෙයක් ප්‍රතිකාර සමග මේ පිළිබඳව පරීක්ෂණයකට ලක් වෙනවා නම් ඒ වගේම වෛද්‍යවරුන්ට මේ පිළිබඳව ඔබ විදේශගතව සිටින බවක් පවසනවා නම් වඩාත් හොඳයි කියන කාරණයයි අපට මේ මොහොතේ ඔබට සඳහන් කරන්න තිබෙන්නේ. මහනුවර ප්‍රාදේශීය මැලේරියා මර්ධන ඒකකයේ වෛද්‍ය ප්‍රධානී අනුරුද්ධි කරත්නායක මහත්මියට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. සෞඛ්‍ය ගැන ඉතාම වැදගත්. ඉඳන් දාවේ කවද්ද ආවේ? වැඳලා ඉවරද දළදා වහන්සේ? මොකද දැන් හිතෙන්නේ වැඳලා ඉවර නැහැ? 255යි. කී දෙනෙක් විතර ආවද කණ්ඩායම? දඹුල්ල දැන් අපහසුතාවයක් එම දැනෙන්නේ නැද්ද? නෑ කිසිම අපහසුතාවයක් ලීලාවතී සහ වයලට් යන අය එනතුරු ලලිතා පළවෙනි වතාවට ජීවිතේ වැඳගත්තේ? දඹුල්ල මොකලන්නේ සිට පැමිණි ලීලා තමයි දවසේ ඉන්න මේ හොටෙල් කිරි එකක් පිළිගන්න ඔයාලගේ